ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා මගේ ටෙක්නොටොනිකෝ YouTube channel එකට. මම අද මේ වීඩියෝ එකෙන් කරන්න හදන්නේ ඔඩියෝ සෙට් එකකට සුපිරිම බේස් සර්කිට් එකක් හදාගන්නේ සහ කොහොමද ඒකට අපි සෙට් කරගන්නේ කියලා. මේ වගේ ඕනම කාර් සෙට් එකකට සහ වෙනත් ඔඩියෝ සෙට් එකකට සෙට් කරගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. හොඳ බේස් තියෙන මේක තමයි මම හදාගත්තු සර්කිට් එක. මේක මේ ඕනම වර්ගයක කාර් සෙට් එකකට සවි කරගන්න පුළුවන්. මේ මම කියලා දෙන විදිහට. හරි අපි දැන් බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මේ සර්කිට් එක නම් මම ඇත්තටම හදාගත්තේ ටිකක් ලේසි වෙන්න සාමාන්‍ය වෙරෝ බෝඩ් එකක. ඔයාලටත් මේ විදිහට හරි නැත්නම් කොපර් බෝඩ් එකක ප්‍රොෆෙෂනල් විදිහට උනත් හදාගන්න පුළුවන් මේ ඔයාලා කැමති විදිහට. මේ සර්කිට් ඩයග්‍රෑම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක දාලා තියන්නම්. ඔයාලට එකෙන් ගන්න පුළුවන්. මම මේක ඔයාලට කරලා පෙන්නන්න ගත්තේ මේ වගේ රවුන්ඩ් ෂේප් එකේ කාර් ඔඩියෝ සෙට් එකක්. ඒක අපි මුලින්ම ගලවගමු. මම මේ ඇතුලේ ගලවන ඇන දෙක ඔඩියෝ පවර් IC එකේ සවි කරලා තියෙන මේ ඇන දෙක. මේක මේ හීට් සින්ක් එක විදිහට මේ සෙට් එකේ කවර් එකමටම තමයි මේක සවි කරලා තියෙන්නේ. ඇලුමිනියම් කවර් එකක් තියෙන්නේ. මේකේ රත් වීම වළක්වා ගන්න. මෙතනදී මේක හොඳට බලා ගන්න. මේ IC එකේ අවුට්පුට් 4ක් වගේම ඉන්පුට් 4කුත් තියෙනවා. එතකොට අපි ගන්නේ මේකෙන් ඉන්පුට් 2යි. එතකොට අපි දෙන බේස් සිග්නල් එක IC එකේ ස්පීකර් දෙකකින් තමයි පිට වෙන්නේ. අනිත් දෙකෙන් සාමාන්‍ය සෙට් එකේ තියෙන විදිහට අවුට්පුට් එක එනවා. එතකොට සෙට් එකෙන් අපිට බේස් එන පැත්තයි අනිත් සාමාන්‍ය පැත්තයි අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන් මේ සෙට් එකේ සෙටින්ග්ස් වලින්. මේ තමයි ඇතුලේ තියෙන සර්කිට් එක. ඒක පොඩියට තිබුණාට මේ ස්පීකර් එකකට වොට් 45 ගානේ අවුට් 4ක් තියෙනවා. ඔයාලා දන්නවනේ කාර් සෙට් වල ස්පීකර් අවුට් 4ක් තියෙනවා කියලා. එතකොට සම්පූර්ණ මේකේ වොට් ප්‍රමාණය 180ක් විතර වෙනවා. දැන් අපි ගන්න යන ඉන්පුට් දෙක. මේක IC එකේ 11 වෙනි පින් එකයි 12 වෙනි පින් එකයි තමයි වෙන්නේ. මේ IC එකේ පින් 11ටයි 12ටයි සිග්නල් යන කැපැසිටර් දෙක තමයි තියෙන්නේ. අපි මේ දෙක ගලවලා මෙතනට වයර් දෙකකුත් මේ දෙක එකට කරලා තනි වයර් එකකුත් පාසා ගන්නවා. ඊට පස්සේ හොඳට බලා ගන්න සම්බන්ධ කරන විදිහ. මේ පාස්සන්නේ සෙට් එකෙන් එන සිග්නල් වයර් දෙක. මේ පාස්සන්නේ බේස් කිට් එකෙන් යන බේස් අවුට් එක. සෙට් එකේ එකට කරලා ගත්තු තනි වයර් එක. මම හිතනවා පැහැදිලි ඇති කියලා ඔයාලට. අපි මේක ටේප් වලින් හරි ඔයාලට පුළුවන් දෙයකින් සර්කිට් එක කවර් කරලා ඇතුළට දාලා නැවත මේ සෙට් එක තිබුණු විදිහට සවි කරගන්න තමයි ඕනේ.
දැන් මේ සෙට් එකට මම 12 වෝල්ට් ලබා දෙන්න හදන්නේ. දැන් අපි ඔන් කරගමු. හරි Bluetooth කනෙක්ට් වුණා. මේ සුදු පාට වයර් දෙක තමයි මම සෙට් කරපු බේස් අවුට් යන වයර් දෙක. මගේ YouTube එකේ වීඩියෝ එකක් දාන්නම් මේක චෙක් කරගන්න. Bluetooth සෙට් වෙලා තියෙන්නේ. මම ප්ලේ කරන්නම් මේ වීඩියෝ එක. එතකොට මේකේ තියෙන thermo control switch එක ඔයාලට ඒක චෙක් කරගන්න ඕන නම් ඔව් ඔයාලට ඇහෙනවා හොඳ බේස් ප්‍රමාණයක් පිට වෙනවා. මේකේ සමහර විට මම රෙකෝඩ් කරන එකේ මයික් එකට මේ බේස් එක ඔරොත්තු දෙන්නේ නැති මේ අපහැදිලි සද්දයක් එන්න ඉඩ තියෙනවා.
මට ඇහෙන විදිහට නම් හොඳටම කිසිම අවුලක් නැහැ, කිසිම ගෝසාකාරී ශබ්දයක් නැහැ. හොඳට එනවා මේ බේස් පාර. මම අනිත් normal sound එක එන වයර් දෙක සම්බන්ධ කරන්න යන්නේ. ඔයාලට ඇහෙනවා ඒකේ බේස් ඇත්තටම අඩුයි, එන්නේ නැහැ. ඒකේ 250යි. ඉතින් හොඳට තියෙනවා මේක. ඉතින් මේක හදලා බලන්න. සුපිරියට බේස් තියෙනවා. එහෙනම් නැවත හමු වෙමු. සුබ දවසක් හැමෝටම.